තෙරුවන් සරණයි හැමෝටම. මම මේ වීඩියෝ එක සකස් කරන්නේ මේ එක්කෙනෙක් හරි මගේ ඒ වීඩියෝස් බලන අය එයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා. මේ යම්කිසි ගැටලුවක් තියෙනවා මේ මම ගිය පාර සකස් කරපු වීඩියෝ එක ගැන. ඒ කියන්නේ මේ පුරුෂයාගේ ඒ පුරුෂ ලිගුව දැක්කහම කාන්තාවට මේ ජෛව ආගම තුලින් මේ සකස් කරලා තියෙන දේවල්. එතකොට මේ දේවල් අනුව තමයි මේ එයාට ඒ සකස් වෙන්නේ. ඒ කියන්නේ මේ පුරුෂ ලිගුව දැක්කහම සිද්ධ වෙනවා කියලා තියෙනවා මම ඛේද වාචකය. එතකොට මේ ඛේද වාචකය සිද්ධ වෙන ආකාරය මම කියන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වුණාට මම කියනවා මොකද එක්කෙනෙක් හරි බැලුවොත් එයාට ගැටලුවක් කියන එක ඒ බලන කෙනා මම කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ඒ බලන කෙනාට ගැටලුවක් කියන එක මම දන්නවා. මේක ඛේද වාචකය. එතකොට ඒ ඛේද වාචකය තමයි ඔයාලා දන්නවා මේ ගමක් ගත්තාම ගොඩක්ම මේවා සිද්ධ වෙනවා දුෂ්කර පළාත්වල. ඒ කියන්නේ ගොඩක්ම සිද්ධ වෙනවා දුෂ්කර පළාත්වල. කොළඹ ගත්තාම ඔය ගොඩාක් දුප්පත් නේ කියන්නේ ඔය පත් වාසී එතකොට තනිකඩව ජීවත් වෙන තැන්වල සිද්ධ වෙනවා ඝාතන. ඒ කියන්නේ බිරිඳ විසින් සැමියා ඝාතනය කිරීම. සැමියා විහිං බිරිඳ ඝාතනය කරනවනේ. මෙන්න මේ ඛේද වාචකය කියන්නේ ඒකයි. මෙන්න මේ පුරුෂ ලිගුව දැකීමෙන් කාන්තාවකට යම් දෙයක් සිද්ධ වෙනවා. එතකොට මේ යම් දෙයක් ඒවා හැම දෙයක්ම එලි කරන්නේ යම් දෙයක් සිද්ධ වෙනවා. එතකොට මේ සිද්ධ වෙනවා කියන්නේ කාන්තාව අතින් පිරිමියා ඝාතනය වෙනවා. එතකොට පිරිමියා අතින් කාන්තාව ඝාතනය වෙනවා. අන්න ඒකට තමයි ඛේද වාචකයක් කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා මේ පුරුෂයාගේ පුරුෂ ලිගුව දැකීමෙන්. එතකොට ක්‍රිස්තියානි ආගමේ බයිබලයේ තියෙනවා බයිබලයේ වියතුයි තියෙනවා මේ ඔඩොක්කුවේ ඉන්න අය නිරේ යාම පිළිබඳව. ඔඩොක්කුවේ ඉන්න අය කියන්නේ ස්ත්‍රී ලිංගය. ඒ කියන්නේ කාන්තාවගේ රහස් ප්‍රදේශය. මෙන්න මේ රහස් ප්‍රදේශයේ අයිති වෙනවා පෙරේතයන්. මේ පෙරේතයෝ උප්පත්තිය කරා එනවා. මේ පෙරේතයන් උප්පත්තිය කරා එනවා. මෙන්න මේ උප්පත්තිය කරා එන අය තමයි නිරේ වැටෙන්නේ. ඒකට තමයි ඒ ආගමේ සකස් කරලා තියෙන්නේ ඔඩොක්කුවේ ඉන්න අය කියලා. ඔඩොක්කුවේ ඉන්න අය කියලා ඒ අය සකස් කරන්නේ ඒ අනුවයි. ඒ කියන්නේ කාන්තාවගේ රහස් ප්‍රදේශයේ යම් කෙනෙක් වයසට ගිහින් හෝ යම් කාමෙන් මැරුණාම කාමයෙන් මැරුණාම එයා අල්ලගන්නේ කාන්තාවගේ මේ රහස් ප්‍රදේශය. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යෝනි මාර්ග 4ක්. එකක් තමයි අසුර යෝනි මාර්ගය. අනිත් එක තමයි මේ പ്രേත යෝනි මාර්ගය. එතකොට අසුර යෝනි මාර්ගයයි പ്രേත යෝනි මාර්ගයයි කියන දෙකේ තමයි මේ අය උපදින්නේ. එතකොට අන්න ඒ හරහා තමයි ගොඩාක් මේ දේවල් සිද්ධ වෙන්නේ. අන්න ඒකයි අරකේ මං කිව්වේ උනාට ඒ කාන්තාවන්ට සහ පිරිමින්ට තරහ යන හේතුව ඒව නම් කියන්නේ නෑ. ඉතින් අර ගැටලුවක් නිසා තමයි මෙහෙමවත් ඒක මං කියන්න තීරණය කරේ. එතකොට ඒ ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙන මේ ඔඩොක්කුවේ ඉන්න අය නිරේ යනවා කියලා. ඒක එතකොට ඒ නිරේ යන්නේ මේ කාන්තාවගේ ලිංගික ප්‍රදේශයේ අල්ලගන්න පෙරේතයෝ උප්පත්තිය කරා එනවා. එහෙමම කුසට ඇවිල්ලා කුසේ පිළිසඳ ගන්නවා ගොඩක්ම පිරිමි. එතකොට මේ පිරිමි අය කාන්තාව සහ මේ දෙගොල්ලම අල්ලගන්නවා මේ කාන්තාවගේ යෝනි මාර්ගය. එතකොට මේ යෝනි මාර්ගයේ පවා ඉස්සර රජකම් කරපු අය යෝනි මාර්ගයේ උප්පත්තිය කරා එනවා කියන්නේ ඒකයි. කියන්නේ പ്രേත යෝනි මාර්ගය කියන්නේ
කාන්තාවගේ යෝනි මාර්ගය, අසුර යෝනි මාර්ගය කියන්නේ පුරුෂයාගේ පුරුෂ ලිංගුව. එතකොට මේ දෙකේ ආය තමයි ගැටෙන්නේ. කියන්නේ බැනගන්නේ, කුණු හarpෙන් බැනගන්නේ, ගහගන්නේ, ගෙවල් වල ආරවුල් ඕවට තියනවනේ. අන්න එහෙම ඇති වෙන්නේ මෙන්න මේ අසුර යෝනි මාර්ගය, പ്രേත යෝනි මාර්ගයේ අයයි. එතකොට මෙන්න මේ දෙගොල්ල අතර තමයි ගොඩක් ගැටුම් ඇති වෙන්නේ. එතකොට අර එකම ස්ථානයකට කොටු කරනවා මේ එක පවුලක්. ඒ කියන්නේ මේ එතනට ගන්න වෙනවා අපිට මේ උඩමළුව. එතකොට මේ ජයශ්‍රී මහ බෝධි වහන්සේගේ ඇත්තන සඳකඩ පහන, මේ සඳකඩ පහනෙන් මේ තනි ඇත තමයි මුල් කරගන්නේ මේ අනිත් පිරිමි පාක්ෂව. එතකොට ඒ අණුව තමයි එතනත් ඒක සිද්ධ වෙනවා. කියන්නේ පණිපවුල. එතකොට දැන් මේ මෑතක ඔය කැපිරිගොල්ල විදිහා පිරිමියෙක් මේ කපා කොට ආඝාතනය කරලා තිබ්බනේ කැපිරිගොල්ල පැත්තේ කාන්තාවක් කිසි. එතකොට මේ තනි පවුලක් කොටු කරනවා. මේ තනි පවුලක් කොටු කරලා ඒක තියනවා. ඒක කියන්න බෑ. ඒවා කියන්න බෑ. අයනම් කියන්නෙත් නෑ කියන තමයි ඉන්නේ. ගැටලු ඇති වෙනවා. ඒවා හෙලි වෙනකොට තව ගැටලු ඇති වෙනවා. එතකොට මේ යෝනි මාර්ගයේ പ്രേත යෝනි මාර්ගය සහ අසුර යෝනි මාර්ගය කියලා මේ දෙකක් හතරක් බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය උත්පත්ති කරා එන එක පැහැදිලි කරලා තියන්නේ. එතකොට ඒ අනුව තමයි මේ අසුර යෝනි මාර්ග සහ പ്രേත යෝනි මාර්ගය තියෙන්නේ. එතකොට ඒ අනුව තමයි මේ പ്രേත යෝනි මාර්ගය හරහා තමයි දැන් පිරිමියෙක් මැරුණාම මේ අල්ල ගන්නවා පුරුෂයාගේ පුරුෂ ලිගුව. ඒ කියන්නේ പ്രേතෙක් මැරුණාම අල්ල ගන්නවා ස්ත්‍රියගේ මේ ලිංගික ප්‍රදේශය. එතකොට ඒ අනුව තමයි දැන් අර පිරිමියා හරහා එන අය සමාජය ටිකක් බලගතු වෙනවා. අර කාන්තාව හරහා එන අය බලගතු වෙන්නේ ඔය බීඩි කොට පුරවලා. ඒ කියන්නේ මේ ගෙරළි කුලේ වගේ අය උප්පත්තිය කරා යනවා. ඒ අනුව අනේ විදිහට තමයි මේවා සකස් කරලා තියෙන්නේ ආගම් වලට බෙදිලා.